IPL තරඟාවලියේ තවත් විශේෂ තරඟයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඒ කියන්නේ 17 වෙනිදා එහෙම නැත්නම් අද රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය. විශේෂම කාරණාව තමයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිස්සංක අද සංචිතේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ වගේම තමයි දසුන් ශානක රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරඟාවලියේ 62 වන තරඟයේ විදිහට තමයි මේ තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂ කාරණාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තවත් තරඟ දෙකක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔවුන්ට සුපිරි 4 දෙනාගේ වටේට සහභාගී වීමට නම් මේ තරඟ දෙකම අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුමයි. රාජස්ථාන් රොයල් පිළට තවත් එක් තරඟයක් අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. කෙසේ නමුත් ඔවුන් මුල් 4 දෙනා අතර සිටිනවා. ඒ වගේම තමයි ඇෂාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම හෙට රාත්‍රී 7:30ට චෙන්නයි කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි. ඔවුන්ටත් තවත් තරඟ දෙකක් ඉතුරු තිබෙනවා. ඔවුන්ටත් මේ තරඟ දෙක ජයග්‍රහණය කළහොත් 4 දෙනාගේ වටේට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉෂාන් මාලිංග මේ වන විට තරඟාවලියේ කඩලු ලාභීන් අතර 4 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔහුට තවත් කඩලු 6ක් ලබා ගත යුතුයි. තරඟාවලියේ වැඩිම කඩලු ලාභියා බවට පත්වීමට නම් ඒ සඳහා ඔහුට ඉතුරු තිබෙන්නේ තවත් තරඟ දෙකක් පමණයි. ඒ වගේම තමයි රාජස්ථාන් රොයල් කණ්ඩායමේ මීට පෙර දසුන් ශානකට අවස්ථා දෙකක් ලැබී තිබුණා. ඉතින් අද තරඟාවලියේත් අනිවාර්යෙන්ම ඔහුට අවස්ථාවක් ලැබේවි. දක්ෂතාවන් අතරට දසුන් ශානකට පැමිණීමට හැකියාව ලැබුණොත් ඉදිරි තරඟ සඳහා ඔහුගේ දායකත්වය අනිවාර්යෙන්ම ලබා ගනිවියයි අපිට සිතන්නට පුළුවන්. කෙසේ නමුත් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට සුබ ප්‍රාර්ථනා කළ යුතුයි. මේ තරඟාවලි වලට සහභාගී වී ලබා ගන්නා අත්දැකීම් සහ පුහුණු වීම සහ උපදේශනයන්ගේ ආభాෂය ශ්‍රී ලංකාවේ තරඟ සඳහාද ඔවුන් භාවිතා කිරීමයි ඉතාමත් වැදගත් කාරණාව වෙන්නේ. ලෝභ වටා ක්‍රිකට් තොරතුරු දැනගන්න එකතු වෙන්න ක්‍රිකට් ලෝකයේත් සමගි